හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් ඔයාලා අදත් එකතු වෙලා තියෙන අපේ තවත් සුපිරි වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔයාලා දැනටවත් දන්නව ඇති මොකද්ද වීඩියෝ එක කියලා? no internet prank. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් අර එහා පැත්තේ ඉන්න දෙන්නෙට no internet prank එකක් කරන්නේ කොහොමද කියලා. හරි ඉතින් අපි ඔක් කියලා වැඩක් නැහැ නේ. වැඩි විස්තර කතා කරන්න නැතුව අපි යන් මේ ගේම් ප්ලේ එකට. Okay let's go. ඔන්න දැන් බල ගන්න පුළුවන් ඔයාලට අපි මේ ගේම් ප්ලේ එක කරන විදිය මේ no internet prank එක කරන විදිය. හරි අපි බලාගමු. මම ඉතින් පොඩ්ඩක් කොහොම ආසෙලක ඉන්නවා දැන් අරයටත් එන්න එපේ. එයා කිව්වේ මේ එල්ලෙන්න එපා. ඊට පස්සේ එයා ගියා මම ළඟට. අනේ ඉතින් මම ඕන දෙයක් කරගන්න ඉතින් හිටියා. අපි දැන් ඉතින් බොරුවට ඉන්ටර්නෙට් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වගේ හිටියේ. ඔන්න වගේ අපේ පළවෙනි එක අවසන් වෙනවා. ඔන්න අපි දැන් යමු දෙවෙනි එකට. round 2 එකේ මම හිටපු තැනමයි එකම විදියට පොඩි ඇක්ෂන් එකක් දාලා හායි කියනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති මම තාම බොටෙක් කියලා හිතන්නේ. නමුත් මගේ කවුන්ට් එකත් තිබ්බා ඒක දිගින් වෙලා එකක් නැති වුණා. ඔන්න වගේ අපි අනිත් එකිනෙකට ගහනවා. හරි ඉවරයි. මේ වගේ තමයි ගහන්න අපිට. ඔයගේ දෙවෙනි රවුන්ඩ් එක අවසන් වෙනවා. ඔන්න දැන් තුන්වෙනි රවුන්ඩ් එක අපි පටන් ගන්න තියෙන්නේ. දැන් එහා පැත්ත එක ගන්න පිස්සෙන්නේ පිස්සෙන්නේ පිහිවල තමයි ගන්න. පීන්නේ ඉතින් පීයක් ගන්න ඉතින් අපේ එක මොනවද කරන්න කියලා මන් දන්නේ නැහැ. ඉතින් ගාන ගාලා එතන ඇඩ්ජස්ට් වෙන්න හදනවා. මං ඉතින් අනේ වදල් නැන්නේ මං එක විදියට ඉන්නවා. කෝ බලමු අපේ කට්ටිය. මේ දැන් අලුතෙන් ලෝන් ප්‍රූෆ් එක වෙනසුත් වෙලා තියෙන ඉස්සරහම තිබ්බේ නැහැ. ඔන්න ඇරයට වෙනවා කියලා. බටන් ඒකේ ඉතින් මිඩම් ඉවසන්න බෑ ඕව මට මේ පපුවට කොහොමද ඕව ඉවසන්නේ. හරි කමක් නැහැ ඉවසන්නත් එපයි. මේ තමයි ලාස්ට් රවුන්ඩ් එක අපේ යන හතරවෙනි එක. කො බලන්න එනවා රෑතින් එනවා ඔන්න එකපාර චීංගයි. හරි ඊළඟ සිල්ලුගේ අනිත් ඒටි අර ඒ තනි කර බොස්කම තමයි පෙන්නන්නේ. ගම් පීයේ යව ඔන්න දැන් තමයි අපේ වීඩියෝ එක පටන් ගන්නේ. මේ මේකේ මාරු සිද්ධියක් වෙනවා බලන්නකෝ. උඩ්පේ කරක් ගන්නවා. ඒ උඩ්පකරේ ඔය අපි කියන්නේ නැතුව බලන්න නේ. එතන වෙන දේ. දැන් මම බලුවා මේක මෙච්චර දඟලලා මම හිතුවා මේකත් මේ වෙයි කියලා මම පුරා කරා ගිහලා හිටියේ. මම ඉතින් ආය දුවනවා කියලා හරියයි මාත් යනවා කියලා. මම ඉතින් දැන් අර එනවා ඉඳලා මෙන්න කියලා HP එක පහයි. HP එක පහක් තියෙනම මට ඒ ෂොට් එක දෙන්නේ. මේක පහේ. එතන මම මාරලා කි. ඔහොම අධ්‍යයනිත එක්ක නැතිනම් ගේම් එක ඉවර කරනවා. මම පොඩ උතන ඇක්ෂන් එකක් දානවා කියලා එක තැන දඟල. හරිද අපේ දෙවෙනි එක තමයි යන්නේ. මම හිතන්නේ ඕකේ මගේ දෙකේ ෂොට් එක වැදෙනවා හෙඩ්. නමුත් අන්තිම ෂොට් එක වෙන්නේ නැගිට. මේකෙත් මම හිතන්නේ උඩ්ට කරන්නේ. අර පිටිපස්සේ වෙලා ඉන්නවද ඔය? අනවලට එතන වැදිලා. මම හිතන්නේ උතනක් දෙනවා. එතනත් දෙනවා. අන්තිම එක 6 2යි 11 කීයද? 23යි මාද වෙලා තිබිලා තියෙන එතන. හරි බලමු අපි ඊළඟ එක. තව රවුන්ඩ්ස් 2යි නෙමෙයි 3යි නේ. ඔව් 3යි. දැන් අපි ස්ට්‍රෙස් වෙලා තිබ්බේ අර අපිට මේක ගාවන්න මේ මම උතන පොඩි දගල පොඩි ඇක්ෂන් එකක් දාලා ස්ක්‍රීන් එක ඉවරයි කරගන්නවා. ඔන්න උතනදී දැන් අරු වෙනකන් අපි බලන් ඉන්නවා ගාන වැදෙන්නේ නැහැ ඊටස. ඕ මෙතන මට එන හුරු නැහැ. එක තැන කැම් කරා මම ඊට පස්සේ ආන රෂ් කරගෙන. මට හැම එක හෙව්වට මම ඉස්සර මට තිබ්බේ ගේමින් නෝකී කියලා එකක්. ඒ කවුන්ට් එකේ වලින් දැන් නෑ කියලා දෙයක් අනිත්‍යයි. බලමු දැන් මේක ගාන අරු පිස්සෙන් මෙන්න ටැග් එතනක් 59 එකක් වෙනවා. මේ මෙතන බඩ ගානවා. ඉන්න ඒ සුරුක්කල් නෑ බඩ ගාගෙන. එතන 15 වෙදින්. ඔන්න වගේ මම උතන දඟලලා ඕල්ල ගහලා අපි යනවා තුන්වෙනි රවුන්ඩ් එකට. හරි. දැන් බලමු අපේ තුන්වෙනි රවුන්ඩ් එක. උතන මම පොඩි දඟලලා ඔය පේනවනේ දඟලන විදිය ස්ක්‍රීන් එකේ හිතන්න කොහොමද කරන්නේ? දැන් උතන මම හිතන්නේ ගහනවා කියලා. මේ හෙඩ් එක 29යි 22යි. බලන්න පේජ් එක තියෙන්නේ.
එතන අරු රැදෙනවා. ඉතින් සොන්න තුනේ කාට වැදෙනවා? 86යි 69. 69 ලක්ෂයට ගොඩක් සොරි වගේ තමයි. ඔන්න අවසානයේ වැදෙනවා කියන හෙඩ් එකක්. අපි වැඩි විස්තර කතා කරන්න තු බලා ගන්න වුඩ් පෙකරේ ඩෙසිටි හෙඩ්ෂොට් එක. ඔයාගේ මම මෙච්චර කියවන්න නැතුව කෙටියෙන් බලා ගන්න පුළුවන් අපේ ඩුවර් ගේමර්ස් කියන subscribe මේකට ගියොත් channel එකට ගියොත් ඔයාලට කෙටියෙන් බලා ගන්න පුළුවන්. මම මෙහෙම ඒක කියවන්නේ නැදින්නේ ඊට පස්සේ මෙහෙම ගියා silent එතන silent එතන මෙහෙම ටක් ගියා. දැන් උතන අරු ගහනයක් දෙන්නේ මම ආතලේ ගිහලා සකල් බා ඔන්න වගේ තමයි අපේ වීඩියෝ එක දිනන්නේ. ඉතින් subscribe කරන්න, share කරන්න, like කරන්න, notification බටන් එකත් on කරගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු.